අයුබෝවන් අපගේ YouTube නාලිකාවට ඔබ සැම බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. දැන් අප සූදානම් වන්නේ 2026 වර්ෂයේ සිංහල ලග්නයෙන් උපන් ඔබට කොහොමද කියලා සලකා බලන්නයි. මේ වර්ෂයේ ඔබට ඉගෙන ගැනීමට හොඳම කාලයක්. අලුත් දේවල් සොයා බලන්න ඔබ ඉගෙන ගන්න. ඉගෙනීමට සිත යොමු කරන්න. නමුත් මේ 2026 වර්ෂයේදී සිංහල ලග්නීයන්ගේ සිතුවිලි ටිකක් අඳුරවන කාලයක්. ඉතින් ඒ සිතුවිලි අඳුරු බව නැති කරගන්න ඔබ කල යුත්තේ ඔබේ සිතුවිලි යහපත් කර ගැනීම. ඉවසීම විශේෂයෙන්ම ඔබ මේ කාලේ පුහුණු කළ යුතුයි. ඒ වගේම ඔබ මේ කාලයේදී අධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. භාවනා කරන්න. යෝග වගේ දේවල් කරන්න. සිත එක කරගත හැකි ඕනම දෙයක් කරන්න. භාවනාවක් විතරක් නෙමෙයි සිත එක කරගන්න පුළුවන් ඕනම දෙයක්. ඒ වගේ දෙයක් කිරීමෙන් ඔබේ අර සිතුවිලි වල තියෙන අඳුරු ස්වභාවය ඔබට මේ කාලේ ඈත් කරගන්න පුළුවන්. ඒවා නැති කරගන්න පුළුවන්. ඔබ ටිකක් මේ කාලේ මෝක්ෂයට බරවන්න. මෝක්ෂයට බර වෙලා ඒ ගැඹුරටම අධ්‍යයනය කරන්න. ඉතින් අර එහෙම ගැඹුරටම අධ්‍යයනය කිරීමෙන් ඔබට මේ අනිත් දේවල් වල තියෙන මේ අපහසුතාව මග අරගන්න පුළුවන්. එතකොට මේ ඔබට මේ අපහසු කාලේ බොහොම පහසුවෙන් මග අරගන්න පුළුවන්. ඔබ අර මෝක්ෂයට බර වෙද්දී ඔබටම තේරුම් යනවා මේ මට මෙහෙම වෙන්නේ ඇයි මේ කාලේ? මං කරපු දේවල් වලද මට මෙහෙම වෙන්නේ? ඉතින් අර අපි අධ්‍යාත්මික පැත්තට බර වෙනකොට අධ්‍යාත්ම ඉගෙන ගන්නකොට අපිටම තේරුම් ගන්න හැකියාව ලැබෙනවා මේ අපිට මේ වගේ දේවල් උනේ ඇයි කියන එක. ඉතින් ඔබම ඔබ ගැන තේරුම් ගැනීම තුළින් ඔබට ඔබගේ මෙම නරක කාලය චුට්ටක් පහු කරන්න පුළුවන්. ඔබට මේ කාලේ විවාදීය ගැටලු ඇති වෙන්න පුළුවන්. රණ්ඩු වල අඩදඹර විශේෂයෙන්ම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ කාලේ ඒ හින්දා විශේෂයෙන්ම විවාදීය සම්බන්ධ සැලකිලිමත් වෙන්න. ඉවසීම ප්‍රගුණ කරන්න. ඉවසීමෙන් කටයුතු කරන්න. ඉතින් ඔබට මේ ඒ සම්බන්ධයෙන් ඔබට උදව් දෙන්න මේ වැඩිහිටියෙක් මේ කාලේ ඔබට උදව් කරන්න පුළුවන්. ඉතින් ඔබගේ විවාදීය ගැටලු ඇති වෙනවා නම් ඔබගේ අම්මා තාත්තා හරි නැන්ද මාමා ඔබගේ කලත්තයාගේ බිරිඳගේ සැමියාගේ නැන්ද මාමා කවුරු හරි ඔබට මේ කාලේ උදව් කරන්න පුළුවන්. ඒ වැඩිහිටියන් දෙන උපදෙස් පිළිගන්න. ඒ වැඩිහිටියන් දෙන උපදෙස් පිළිගැනීම තුළින් ඔබට මේ විවාහ දෙවිය ඇති වෙන ගැටලු සහගත තත්ත්වය අවම කරගන්න පුළුවන්. ඒ වගේම මේ කාලේ ඔබ බොහොම විමසිලිමත් වැඩ කරන කාලයක්. ඔබ වෙනදාට වඩා පොඩ්ඩක් විමසිලිමත් වෙනවා. පොඩ්ඩක් දෙයක් දිහා සැකෙන් බලනවා. ටිකක් බලනවා මේක මොකටද දෙන්නේ? මෙයා මොකාට දෙන්නේ? ඉතින් ඇත්තට මේ විමසිලිමත් භාවය ඔබට හොඳයි. ඔබගේ මේ කාලේ ඔබගේ මනසේ තිබෙන මේ ප්‍රසංසුන් භාවයත් එක්ක විමසිලිමත් වැඩ කරන එක ඇත්තටම ඔබට හොඳ දෙයක්. ඉතින් විශේෂයෙන්ම අර මේ බාහිර පාර්ශ්වෙන් උදව් අරගෙන හරි විවාහ දිවිය ඔබට ඇති වෙන ගැටලු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා ඒවා විසඳ ගන්න. ඒවා රණ්ඩු සරවල් වගේ දුරදි ගැන දේවල් වලට යන්න එපා. එහෙම වුණොත් විවාහ කඩාවැටීම් වලට පවා සිංහල ලග්නෙමියන්ට මේ වර්ෂයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කාලේ ඔබ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. ඔබට ඉන්න හොඳ යාළුවෝ ඉන්නවනේ. හොඳ යාළුවෝ ආශ්‍රය කරන්න, ඔවුන් නිතර ඇසුරු කරන්න, ඔවුන්ගෙන් උපදෙස් ගන්න. මොකද ඔබට මේ අපහසු කාලේ මිදෙන්න ඒගොල්ලොත් ඔබට උදව් කරනවා. මොකද මේ කාලේ ඔබ මනසත් පොඩ්ඩක් නොසන්සුන් හින්දා ඔබට ඔබ ගන්න තීරණ පිළිබඳ පොඩ්ඩක් ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඉතින් අර ඔබට හොඳ යාළුවෝ ඉන්නකොට ඒගොල්ලෝ ඔබට උදව් කරනවා මේ දේ කරන්න, මෙහෙම කරන්න එපා. එතකොට ඔබට එයාලගේ මාර්ගයෙන් හරි ඔබට මේ ඔබගේ මේ ප්‍රශ්න ටිකක් පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔබගේ අර තරහ වෙලා ඉන්න හොඳ යාළුවෙක් ඉන්නවා නම් තරහ වුණත් කවන්නේ ඔබම කියලා කතා කරන්න යාළුවට. ඔබම කතා කරලා ඔබම යාළු කරන්න. ඔබව මගහැරලා යන්න හැදුවත් ඔබම කතා කරලා ඔබම එන්න කියලා ඔබම යාළු වෙන්න. මොකද ඒ අයගෙන් ඔබට මේ කාලේ උදව් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඔබට උදව් කරනවා. ඉතින් ඇත්තටම මේ අර ඔබට තන්නේම මේ කාලේ පොඩ්ඩක් ඔබගේ සිතුවිලි හසුරවගෙන අපහසුතාවක් තියෙනවා. ඉතින් මේ අයගෙන් උදව් ගැනීමෙන් ඔබට මේ අපහසුතාව මග හැර ගන්න පුළුවන්. ඊළඟ මේ කාලේ ඔබ කොහොමත් ওই වාසස්ථාන ඉදි කරන්න යන්න එපා. ගෙවල් දොරවල් හදන්න කරන්න. මේ අලුත් වැඩිය කරන්න ඒව කරන්න එපා. මේ කාලේ ඒකට ඇත්තටම සුදුසු කාලයක් නෙමෙයි. මොකද ඔබට මේ කාලේ ටිකක් සැප සම්පත් හීන වෙන කාලයක්. ඉතින් ඔබට සැප සම්පත් හීන වෙද්දී ඔබ සැප සම්පත් පස්පස හඹා යන්න එපා. ඔබට නොලැබෙන දෙයක් පසුපස ඔබ ඔට්ටු වෙන්න යන්න එපා. මොකද අපි ඕනම දෙයකට ඔට්ටු වෙන්න හොඳ නැහැ. අපිට මේ ලැබෙන දේ අපි බැලන්ස් කරන් ජීවත් වෙන්න ඕනේ. අපි ඔට්ටු වෙන්න ඕන දෙයක් අපි ඔට්ටු වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට දේවල් ලැබෙන්නේ නැහැ. අපි ඕනාට වැඩි ඔට්ටු වෙන්න ගියොත් ඒකෙන් වෙන වෙනත් හානියක්. ඉතින් මේ කාලේ ඔබට අර සැප සම්පත් හීන වෙන කාලයක්. ඒ කියන්නේ ඔබ මේ දැඩි ආයාසයක් දරන්න එපා. මේ දේවල් ළඟා කරගන්න. එන විදියට මුණ දෙන්න. හොඳම දේ ඔබ චුට්ටක් බණ භාවනා කටයුතු වලට යොමු වෙන්න. ඔබ පොතක් කියවත් ධර්මය සම්බන්ධ පොතක් කියවන්න. චුට්ටක් ඔබගේ ආගමික ඔබ පන්සලට පල්ලියට ඔබගේ ආගම පොඩ්ඩක් අදහන්න. ඔබගේ මේ ආගමික නායකයන් හම්බෙලා එයාලා හම්බෙලා කතා කරන්න. මොකද එයාලට පුළුවන් ඔබගේ හිත මේ කාලේ හදන්න. ඉතින් අර සැප සම්පත් පස්ප දැනක පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් අධ්‍යාත්මික පැත්තට බර වෙලා මේ ජීවිතයේ යථා ස්වභාවය ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒතකොට ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගනිද්දී ඔබට පහසුවෙන්ම මේවට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒව මුහුණ දෙන්න හැකියාව ශක්තිය ඔබට ලැබෙන මේ කාලේදී. කාලේ ඔබේ ව්‍යාපාර වලට නම් හොඳයි. හොඳ අලුත් ආදායම් මාර්ග හම්බ වෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්. මේ ධනලාභ පවා ඔබට මේ කාලේ හිමි වෙනවා. හදිසි ධනලාභ පවා මේ කාලේ හිමි වෙන්න පුළුවන්. හොඳ ව්‍යාපාර හවුල්කරුවන් හම්බ වෙනවා. ඒ හොඳ ව්‍යාපාර හවුල්කරුවන් මාර්ගයෙන් ඔබගේ ව්‍යාපාරය මේ කාලේ දියුණු කරගන්න පුළුවන්.
ඉතින් ඔබ චුට්ටක් තනියම වැඩ කරනට වැඩිය මේ කාලේ ව්‍යාපාර හවුල්කරුවන් එක්ක එකතු වෙලා වැඩ කරන්න බලන්න. මොකද ඒගොල්ලෝ ඔබට නව අදහස් දෙන්න පුළුවන්, උදව් කරන්න පුළුවන්. මොකද ඔබට පොඩ තනියම නැගී සිටීමේ අපහසුතාවය මේ කාලේ තියෙනවා. අනිත් අයගේ උදව් මේ කාලේ ඔබට අවශ්‍ය වෙනවා. ඔබ හවුල් ව්‍යාපාර වලට හොඳටම හොඳයි. ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා නම් තනියම කරන්න එපා. කවුරු හරි යාළුවෙක් හරි විශ්වාසවන්ත සගයෙක් හරි සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන ඔවුන් එක්ක ව්‍යාපාර කරන්න. එතකොට ඔබට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් පැන නැගුණත් ඔවුන් අපට උපදෙස් දෙනවා. ඔවුන් ඔබේ හයියට ඉන්නවා. ඔවුන් ඔබේ ළඟ ඉන්නවා. ඔබ තනි වෙන්නේ නැහැ මේ කාලේ. ඔබ මේ කාලේ තනි වෙන්න බලන්න එපා. තනි වුණොත් තමයි ඔබ මේ කාලේ වැටෙන්නේ. ඔබ අනිත් අයගේ සහයෝගයෙන් මේ කාලේ නැගී සිටින්න බලන්න. මොකද ව්‍යාපාර හොඳයි, ආදායම ලැබෙනවා. ඔබට ලාභ ලැබෙනවා මේ කාලේ. ව්‍යාපාර වලින් පාඩු ලැබෙන්නේ නැහැ. ව්‍යාපාර වලින් වාසි ලැබෙන කාලයක් මේක. ඉතින් හැබැයි ව්‍යාපාර වල පොඩි පොඩි ගැටලු සහගත තැන් ඔබට මේ කාලේ ඇති වෙන්න පුළුවන්. අර ඒ නිසා තමයි අපි කියන්නේ ඔබට මේ කාලේ අර අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. එතකොට ගැටලුවක් සිද්ධ වුණොත් ඔබට තනියම මුහුණ දෙන්න වෙන්නේ. අනිත් කෙනා ඔබට සහාය දක්වනවා මේ කාලේ. ඇත්තටම ඉතින් ඒක ඔබට හොඳ දෙයක්. ඔබට පහසුවක් එහෙම කරන එක. අපි ඔබගේ රැකියාව බැලුවොත් ඔබගේ රැකියාවත් මේ කාලේ හොඳයි. රැකියාවට හොඳ කාලයක්. අපිට පොඩක් රැකියාවේ කුමන්ත්‍රණකාරී කට්ටිය ඔබට හමු වෙන්න පුළුවන්. ඔබට යටින් ඉඳන් ගේම් ගන්න කට්ටිය, ඔබ පිළිබඳව කේලම් කට්ටිය. ඒ කියන්නේ ඔබගේ යටහත් සේවකයෝ ඉන්නවා නම්, ඔබගේ පහළ සේවකයෝ ඉන්නවා නම් ඔබට විරුද්ධව ඒගොල්ලෝ කුමන්ත්‍රණය කරනවා. ඊළඟට ඔබ හා සමවයසේ ඔබගේ යහළුවෝ ඉන්නවා නම් ඔබගේ රැකියාව ඒගොල්ලෝ ඔබට විරුද්ධව කේලම් කරන්න පුළුවන් ඔබගේ ආයතන ප්‍රධානීන්ට. ඉතින් චුට්ටක් මේ අයගේ ප්‍රවේශම් වෙලා ඔබගේ කාර්යභාර හරියට කරන්න. එදා වැඩේ එදාම කරන්න. අනිත් අයට ඔබගේ අඩුපාඩුවක් කහුව වෙන්න තියන්න එපා. එහෙම වුණොත් තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේම සිංහල අග්නිමන්ට මේ ඉගෙන ගන්න හොඳ කාලයක්. ඔබ මේ කාලේ ඉගෙන ගන්න. ඔබට මොන හරි කුමනෝ අධ්‍යාපන කටයුත්තක්. ලොකු දේවල් නේ, පොඩි කෝස් එකක්, පාඨමාලාවක්, වෘත්තීය මොන හරි වෘත්තීය සම්බන්ධ දෙයක්. ඔබ චුට්ටක් මේ කාලේ අධ්‍යාපනය කටයුතු දෙන්න. ඔය ඔබගේ මානසික අසහන තත්ත්වයට සිත ඒ වගේ අධ්‍යාපන කටයුතු යොමු කරන එක හොඳයි. එතකොට ඔබගේ තියෙන ගැටලුව ප්‍රශ්නේ අමතක වෙලා ඔබගේ මනස යොමු වෙනවා අධ්‍යාපන කටයුත්තට. සමහර විට ඔබට මේ කාලේ කොහොමද ගැටලු ඇති වෙන්න තිබුණ කාලයක් ඉඳන් ඔබට අධ්‍යාපන කටයුතු සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔබගේ ජීවිතයටත් ඔබගේ මේ අනිත් කටයුතු වලට හානියක් වෙන්නේ ඔබගේ ඔබට වෙන්න තියෙන ගැටලුව අධ්‍යාපන කටයුත්ත පිටින් ගිහිල්ලා හරි ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඉතින් හොඳ අධ්‍යාපන කටයුත්තක යෙදෙන්න මේ කාලේ. මම කල්පිත කිව්වාගෙන ඔබට රැකියාවේ කිසිම ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔබ චුට්ටක් එක විසින් වැඩ කරන්න. අර කේලම් කියලා ඔබ ප්‍රධාන සමග විදවන්න පුළුවන්. ඉතින් ප්‍රධානෙන් ඔබ ගැටෙන්න යන්න එපා. ඔබ බොහොම ඉවසීමෙන් බොහොම පහසුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. දැඩි ආයාසයක් දැල්ලා වැඩ කටයුතු වල දෙන්න පුරුදු වෙන්න එපා. අනිත් එකට අපි කිව්වා වගේ අප මේ අර එදා වැඩේ එදාම කරන්න. එතකොට ඔබ පිළිබඳ කේලම් කියන්න වෙන්නේ නැහැ ඔබගේ යාළුවන්ට. ඔබගේ මේ වෘත්තීය සගයන්ට. ඔබ හරියට වැඩේ කරලා තිබ්බනම් කේලම් කොට වැඩක් නැහැ නේ. මොකද ඔබ පිළිබඳ කේලමක් කියනවා එනකොට ඒක බොරුවක් වෙනවා ඊට පස්සේ. ඉතින් මේ ප්‍රධානීන් සමග ගැටෙන්න යන්න එපා කිසිම වෙලාවක මේ අවස්ථාවේදී. ඔබ ප්‍රධානීන් සමග ගැටුණොත් ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මොකද ඉදිරි කාලයේදී අපිට ප්‍රධානීන් සමග යහපත් ගමනක් තියෙනවා. ඔබේ රැකියා ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන්, ව්‍යාපාර ප්‍රධානීන් සමග ඉදිරි කාලයේදී අපිට යහපත් ගමනක් යන්න තියෙනවා ඉදිරි වර්ෂවල. ඉතින් ඒකද මේ වර්ෂයේ ගැටලු ඇති වුණොත් ඒ ඉදිරි වර්ෂවල යන්න තියෙන ඔබගේ හොඳ ගමනට බාධාවක් වෙනවා. ඒකින්ද මේ කාලේ චුට්ටක් ඉවසීමෙන් වැඩ කරන්න. ඔබගේ අඩුපාඩු අනිත් අයට හසු වෙන්න තියන්න එපා. ඔබ අඩුපාඩු නැතුව වැඩ කරන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔබට මේ කාලේදී. දරුවන් සම්බන්ධව තියා සැලකිලිමත් වන්න. දරුවන්ට සුළු අසනීප හැදෙන්න පුළුවන්. ලොකු අසනීප තත්ත්වයන් පෙන්නුම් කරන්නේ නැහැ. ඒකට සුළු අසනීප වලට අපි බෙහෙත් නොකළොත් ඒ සුළු අසනීප ලොකු අසනීප වලටපත් වෙන්න පුළුවන්. ඒකින්ද වෙනදට වඩා දරුවෝ පිළිබඳ මේ වර්ෂයේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔවුන්ට පොඩි අසනීපයක්වත් චුට්ටක් බලන්න බෙහෙත් ටිකක් අරන් දෙන්න. ඔවුන්ට ආදරය කරන්න. එතකොට මේ පොඩි දේවල් පොඩියට විසඳ ගන්න තියෙද්දි අපිට ලොකු තැනකට යන්න වෙන්නේ නැහැ. ඉතින් දරුවෝ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඔවුන්ගේ අසනීප සම්බන්ධව. මම දැන් ඔබට 2026 වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාස වල ඔබට තිබෙන තත්ත්වය මතක් පැහැදිලි කරන්න. මොකද අපිට මේ ලබන වර්ෂයේ ඔබට මේ යම් මාසවලදී මේ කාලවකවානුවලදී මේ වගේ දේවල් ඔබට වෙන්න තියෙනවා කියලා ඔබ දැනුවත් කරොත් ඔබට පහසු වෙන්න පුළුවන් ඒව අපහසුතාව වලින් මගහැරෙන්න සහ ඔබට අවස්ථාවන් දෙනවා ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි ඔබට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් 2026 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාසවල ඔබට අභියෝග ජය ගන්න පුළුවන් කාලයක්. ඔබ බොහොම ශක්තිමත්. ඔබේ හිත ඔබ ශක්තිමත්. ඔබ ශරීර ශක්තියත් වැඩි. ඔබ අභියෝග වලට මේ කාලේ බය නැතුව මුහුණ දෙනවා. ඒ කියන්නේ ඔබට නඩුව වලින් ජය ගන්න පුළුවන්. ඔබට ව්‍යාපාරයේ අභියෝගවත් ඒ වගේ ජය ගන්න පුළුවන්. පෞද්ගලික ජීවිතයේ අභියෝගවත් ඒ වගේ ජය ගන්න පුළුවන්. මේ කාලේ ඔබ බය නැතුව වැඩ කරන්න. අපි ඊළඟට බලමු 2026 වර්ෂයේ පෙබරවාරි මාර්තු මාසවල ඔබට කොහොමද කියලා. ඉතින් මේ කාලේ ඔබේ කලත්‍රය ටිකක් ශක්තිමත් වෙන කාලයක්. ඔබේ කලත්‍රය හදිසි තීරණ මේ කාලේ ගන්නවා. ඉතින් ඔබ බොහොම ප්‍රවේශමෙන් වැඩ කරන්න. කලත්‍රය හදිස්සි වුණාම පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්න. මොකද මේ ඇයට මේ කාලේ ලොකු ශක්තියක් තියෙනවා. ඇයට හිතෙනවා මේ ඇයට ඔහුට හිතෙනවා මේ මට මේ කාලේ වැඩක් කරන්න පුළුවන්. මම කරන දේ හරි. ඉතින් ඔබ ඇයගේ හෝ ඔහුගේ පසුපසින් ඉඳමින් බලන්න මෙයා කරන දේ හරිද. කලත්‍රයාට ගැටලුවක් වුණොත් ඔබ උදව් කරන්න.
දැන් කලත්‍රය ඉදිරියට යද්දී ඔබත් ඉදිරියට යන්න ගියොත් එතන ගැටුමක් ඇති වෙනවා. වෙන වෙන රණ්ඩු සරුවල් වෙන ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් එහෙම තත්යකට ඔබ යන්න එපා. කලත්‍රය බලවත් වෙන ඉඳන් ඔබ කලත්‍රයට සහයෝගය දෙන්න මේ කාලේ. ඒ වගේම මේ කාලේ ඔබට සමාජයේ මේ ශක්තිමත් සබඳතා ගොඩනගෙනවා. සමාජයේ ඔබට තනතුරු ලැබෙනවා. ඔබට සමාජ ගෞරවය ලැබෙනවා. ඉතින් ඔබට මේ එතකොට කලත්‍රය සමග ඔබට සහයෝගය යන්න පුළුවන්. මොකද ඔබට සමාජයේදී ඔබට තැන ලැබෙනවා. සමාජයේදී ඔබට මුල් තැන ලැබෙනවා. ඔබ ගෙදර චොට්ටක් ඒ මුල් තැන මේව කළා කලත්‍රයට මුල් තැන දෙන්න. ඉතින් අභියෝගයක් වෙනවා. අභියෝග නම් මේ කාලේ ජය ගන්න පුළුවන්. ඔබට මේ මොකද ඔබ හිතේ මේ තාමත් මේ කාලේ වැඩ කරනවා. ඉතින් ඒකින්ද ඔබ සමාජයේදී ඔබ මුල් තැන නම් වැඩ කරමින් නිවසේදී ඔබ චුට්ටක් ඔබගේ කලත්‍රයට මුල් තැන දීලා වැඩ කිරීමෙන් මෙම කාලය ඔබට පහසුවෙන් ගත කරන්න පුළුවන් වෙනවා. 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඔබට කොහොමද කියලා. මේ කාලේ ඔබගේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඔබගේ අධ්‍යාත්මයේ අවදි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ මේ කාලේ ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. මොකද ආධ්‍යාත්මික පැත්ත මේ කාලේ ඔබට හොඳටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔබ විවිධ තන්ත්‍ර ක්‍රම විවිධ සැඟවුණු ක්‍රම සම්බන්ධයෙන් මේ කාලේ පොඩි ඔබගේ සැලකිලිමත් භාවයක් ඇති වෙනවා. ඉතින් ඇත්තට මේක හොඳ දෙයක්. ඉතින් ඔබගේ මේ කාලේ තිබෙන මානසික ප්‍රශ්න මානසික ගැටලු තියෙනවා. ඉතින් ඇත්තට මේ අධ්‍යාත්මය අවදි වෙන එක හොඳයි ඒක. මොකද ඔබ තව තවත් අධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න මේ කාලේ. මොකද ඔබට මේ පිටිනුත් ඔබට පිටිවහලක් ලැබෙනවා අධ්‍යාත්මික කටයුතු යොමු වෙන්න කියලා. ඉතින් ඔබට බොහොම පහසුවෙන්ම ඔබගේ ඇතුළතින් අධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න පුළුවන්. මේ කාලේ චුට්ටක් අනිත් දවල් පැත්තකින් තියන්න. ව්‍යාපාර කටයුතු ඉන්නවා නම් මිතුරට පොඩ්ඩක් දෙන්න. ඔබ පොඩ්ඩක් ඕට දීලා කරන්න. පවුලේ කටයුතුත් ඔබගේ බිරිඳට ඔබගේ සැමියාට බලපා දෙන්න. කලත්‍රය කටයුතු කරගෙන නැහැ. ඔබ චුට්ටක් මේ කාලේ පැත්තකට එන්න. පොඩ්ඩක් ඔබ සයිඩ් වෙන්න. වෙලා ඔබ පොඩ්ඩක් ඔබ ගැන මේ කාලේ හිතන්න. ඔබගේ අධ්‍යාත්මය ඔබගේ සිතුවිලි ඔබ සිත දියුණු කරන්න. ඒ වගේ දේවල් පොඩ්ඩක් ඔබ මේ කාලේ සිත යොමු කරන්න. මොකද ඔබට මේ කාලේ පහසුවෙන් මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ අර දේවල් බදාගෙන කරන්න ගියොත් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. මේ වැඩේ හරියට කරෙන්නේ නැහැ. ඉතින් මේම කාලේ ඔබ අධ්‍යාත්මික සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. 2026 මැයි ජූනි මාසවල ඔබ පොඩ්ඩක් සත්‍ය වෙනුවෙන් සටන් කරනවා. ඔබ සත්‍ය පිළිගන්න ඔබ බොරුවට මේ කාලේ පොඩ්ඩක් ගොඩක් විරුද්ධ වෙනවා. ඉතින් මේ කාලේ ඇත්තටම ඔබට අධ්‍යාපන කටයුතු හොඳයි. ඔබ උසස් අධ්‍යාපන කටයුත්තක් තියෙනවා නම් මග හැරිච්ච දෙයක් තියෙනවා නම් පටන් ගන්න. ඔබ නවත්තපු මොකක් හරි කෝස් එකක් තියෙනවා නම් මේ කාලේ පටන් ගන්න කරන්න. ඉතින් මේ කාලේ ඔබට මේ විදේශගත වෙන්නත් හොඳයි. විදේශගත වෙන්න නරක කාලයක් නෙමෙයි. හැබැයි සමහරට මේ කාලේ ඔබට විදේශගතදී පොඩක් අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි අභියෝග ජය ගන්න හැකියාව තිබෙනවා. ජය ගන්න ශක්තිය ඔබේ හිතේ තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ මේ විදේශගත අධ්‍යාපනයට වගේ යොමු වෙන මේ කාලේ හොඳ කාලයක්. ඒක නිසා ඔබ මේ කාලේ මේ ඉගෙනීම පැත්තට සිත යොමු කරන්න. ඉතින් අර ඔබගේ මේ කාලේ ඔබ සත්‍ය කතා කරන ගතියකුත් තියෙනවා. සත්‍ය වෙනුවෙන් පිළිසින්න ගතියකුත් තියෙනවානේ. ඉතින් ඔබ යහපත් ලෙස හැසිරෙන කාලයක් මේක. ඒක නිසා යහපත් ලෙස හැසිරෙන ඔබේ සිතුවිලි සකස් වෙනවා මේ කාලේ. ඉතින් ඒක නිසා ඔබ මේ විදේශගත අධ්‍යාපන කටයුතු යොමු වෙන්න පුළුවන් නම් ඔබට වඩාත් සුදුසුයි. මේ කාලේ පහසුවෙන්ම ඔබට මේ කටයුත්තට යොමු වෙන්න පුළුවන්. බාධක ආවත් ඒවා මැඩගෙන ඉදිරියට යන්න ශක්තිය, ධෛර්යය, හැකියාව ඔබට මේ කාලේ තියෙනවා. 2026 ජූලි මාසය ඔබට ව්‍යාපාර කටයුතු වල හොඳයි. විශේෂයෙන්ම ඔබ සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ කරන ව්‍යාපාරයක් කරනවා නම් ගොඩක්ම හොඳයි මේ කාලේ. මේ කාලේ සෞන්දර්යාත්මක කටයුතු වලට හොඳ කාලයක්. ඉතින් අර ව්‍යාපාර වලටත් හොඳයි. එතකොට ඒ දෙක එකතු වුණාට පස්සේ තවත් හොඳයි. ඉතින් ව්‍යාපාර වලට මේ කාලේ කොහොමද හොඳයි? ව්‍යාපාරයක් කරන මේ කාලේ සාර්ථක වෙනවා. ඔබට ව්‍යාපාරය කරන්න හොඳ සුදුසු පරිසරයක් හැදෙනවා. ඔබ ව්‍යාපාරයේ මිනිස්සු පිළිගන්නවා. සමාජය ඔබ පිළිගන්නවා. ඔබට සමාජයේ නායකත්වය හම්බෙනවා. සමාජයේ ඔබ කියන දේවල් පිළිගන්නවා. ඉතින් ඔබගේ සමාජ පැත්ත මේ කාලේ හොඳටම හොඳයි. ඉතින් ඔබට ව්‍යාපාරය වුණත් මේ කාලේ දියුණු කරගන්න පුළුවන්. මොකද සමාජයෙන් ඔබට පිළිගැනීමක් ලැබෙද්දී ඔබගේ සේවාවන්වත් මිනිස්සු පිළිගන්නවා. මෙයා හොඳ සර්විස් එකක් දෙන කෙනෙක්. අපි මෙයාගේ තැනට යන්න ඕනේ. ඉතින් ඒ වගේ අය ඔබ ගැන සමාජයේ කතා වෙනවා. ඔබ රැකියාවටත් මේ කාලේ හොඳයි. ඔය ආයතන ප්‍රධාන සමග ගැටලු ඇති වෙන වර්ෂයක් නෙමේක. ඒකට මේ කාලේ පොඩ්ඩක් ඉතින් ආයතන ප්‍රධාන ඔබත් සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. ඉතින් ඔබ මේ කාලේ ඔබගේ මේ වෘත්තීය ජීවිතේට මුල් තැන දීලා කටයුතු කරන්න අනිවාර්යයෙන්ම ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම මේ ඉවසීමත් පොඩ්ඩක් මේ කාලේ තියන්න. මොකද ඔබට සමාජයෙන් ලොකු ලොකු ශක්තියක් ලැබෙනකොට ඉතින් පොඩ්ඩක් ඔබ ඉවසීම ගතිය අඩු වෙන්න පුළුවන්. ඔබ පොඩ්ඩක් ඉක්මන් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැතුව ඔබ බොහොම ඉවසීමෙන් වැඩ කරන්න. මොකද නිතින්ම ඔබට මේ දේවල් ලැබෙනවා. සමාජ ගෞරවය, නායකත්වය ලැබෙනවා. ඉතින් අපි පොඩ්ඩක් කලබල වෙලා දඟලලා ඒවා ගන්න යන්න අවශ්‍ය නැහැ. එහෙම ගන්න ගියොත් අපිට පොඩ්ඩක් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ බොහොම ඉවසීමෙන් මේ කාලේ ඔබගේ ව්‍යාපාර කටයුතු වල රැකියාව කටයුතු වල යෙදෙන්න. ඔබට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. 2026 අගෝස්තු සැප්තැම්බර් මාස දෙක ඔබට ඔබේ ඉලක්ක වලට යන හොඳ කාලයක්. යහපත් කාලයක්. ඔබ ඉලක්කයකට වැඩ කරනවා නම් වෙනදටත් වැඩිය මහන්සිලා ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න. ඔබට සාර්ථක වෙන්න පුළුවන්. ඔබට යහපත් මිතුරු හම්බ වෙනවා. මොකද ඔබගේ ඉලක්කය කරා යන්නම හොඳ මිතුරන් ඔබට මේ කාලේ හම්බ වෙනවා. ඉතින් ඒකින්ද ඔබට තවත් ඔබ ඉලක්කයට සාර්ථකව යන්න පුළුවන්. ඔබගේ ආදායම මේ කාලේ වැඩි වෙනවා. ඔබට විවිධ ආදායම් මාර්ග
ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබට පේනවා මේ ක්‍රම වලින් මට මුදල් හොයන්න පුළුවන්. මේ ක්‍රමය හොඳයි. ඒ වගේ මේ කාලේ ඔබගේ ඇස ඔබගේ මොළය හොඳට වැඩ කරන කාලයක්. ඉතින් ඔබ මේ කාලේ හොඳ ඉලක්කයක් ගොඩනගා ගන්න. මම මෙන්න මේ කාලේ මේ ඉලක්කයට යනවා. ඒ ඉලක්කය ගොඩනගාගෙන ඔබගේ ඉන්න හොඳ මිතුරොත් එකතු කරගෙන ඒ ඉලක්කයට වැඩ කරන්න පටන් ගන්න මේ කාලේ. ඔබට වෙනතරත් වැඩි වේගයෙන් ඔබ මේ ඉලක්කය කරා යන්න හැකියාව ශක්තිය මේ කාලේ ලැබෙනවා. 2026 ඔක්තෝබර් නොවැම්බර් මාසවල ඔබේ අධ්‍යාත්මයේ ලොකු යුද්ධයක් හට ගන්නවා. ඔබේ සිතේ, ඔබේ අභ්‍යන්තරේ ලොකු යුද්ධයක් හට ගන්නවා. ඔබ තරක කරනවා මේක හොඳයිද මේක හොඳයිද. ඉතින් ඒකින්ද ඔබ පොඩ්ඩක් මේ කාලේ බොහොම ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක්. මේ කියන්නේ මේ ඔබගේ ඇත්තටම මේ කාලේ ඔබගේ අධ්‍යාත්මික ගමනට බාධාවල් ඇති වෙනවා. මේ මොකද ඔබ දැන් පහුගිය කාලේ ආධ්‍යාත්මික දේවල් කරන් ආවනේ ආධ්‍යාත්මික දේවල් කරන්න කිව්වා අපිත් ඔබට වැවසෝ කරන්න කියලා. ඉතින් ඔබ කරපු ආධ්‍යාත්මික දේවල්ට බාධා ඇති වෙනවා. දැන් ඔය මම අපි සමහර වෙලාවට ඔබට කියනවනේ මේ කාලේ ආධ්‍යාත්මික කටයුතු කරන්න හොඳයි. බාධා ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ කාලේ එහෙම නැහැ. මේ කාලේ ඔබේ ආධ්‍යාත්මික ගමනට බාධාවල් ඇති වෙනවා. ඔබට හදිසි වේදම් ප්‍රනගිනවා. ඉතින් ඔබට ඒකට පොඩ්ඩක් හිත සංසුන් කරගන්න අමාරුයි. මොකද වේදම් ඇති වෙද්දී අපිට පාඩුවක් වෙනකොට අපිට අමාරුයි අපේ හිත හදාගන්න. ඉතින් විදේශගත වෙන්න මේ කාලේ හොඳයි. ඔබට මේ විදේශ පදිංචියකට යන්න ඕනත් මේ කාලේ හොඳයි. ඒකට උත්සාහ කරලා බලන්න. එහෙම ඔබට අදහසක් තියෙනවා නම් දැන් ඔබ මේක හරියට තේරුම් ගන්න ඕනේ. මොකද දැන් අපි මුලින් කියනවා ඔබට මේ ඔබ ව්‍යාපාරයක් කරන්න ලාභ ලැබෙනවා කියලා. ඊළඟට දැන් අපි මේ මාසේ කියන එකපාරටම රට යන්න කියලා. ඒක ඔබ පටලවා ගන්න එපා. ඔබ බලන්න ව්‍යාපාරයක් කරන් ආපු කට්ටිය මේ තත්ත්වයෙන් කරන් යන්න. ඊළඟට විදේශගත බලාපොරොත්තුෙන් හිටියනම් ඔන්න ඒ වගේ කෙනෙක්ට මේ කාලේ හොඳයි. මොකද ඒක නා ව්‍යාපාරය නොකරන වෙන්න පුළුවන්. මොකද සිංහ ලග්න හිමියෝ වුණාට ඔබ විවිධ මට්ටම් වල විවිධ තරහතරම් වල විවිධ ශ්‍රේෂ්ඨ වල ඉන්න කට්ටිය. ඔබට ගැලපෙන පලාපලය අනුව කටයුතු කරන්න. එහෙම නැතුව දැන් අපි මේ පලාපලය පැවසුව පමණින් ඔබ ව්‍යාපාරයක් කරන්න අකමැති කෙනෙක් නම් ඔබ එකපාරට ව්‍යාපාරයක් පටන් ගන්න යන්න එපා. ඒ වුණොත් එතන පැටලෙනවා. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න. වෙන දෙයක් කරන්න අරක ඔබගේ ඔළුවේ තියන් ඉන්න. ඉතින් අර මේ කාලේ විදේශගත වෙන්න හොඳයි. ඉතින් ඔබගේ අධ්‍යාත්මික පැත්තට පොඩ්ඩක් බාධා ඇති වෙනවා. ඔබ චුට්ටක් ඒ ගැන වෙනදට අවධානය යොමු කරන්න. මොකද ඔබගේ අර අභ්‍යන්තරයේම ගැටුමක් ඇති වෙනවා. මම මේ කරන් යන දේ හරිද? මේකෙන් මට දියුණුවක් තියෙද? මේකෙන් මට ප්‍රයෝජනක් තියෙද? ඉතින් ඒ වුණාට මේ ඔබ ඇත්තටම අධ්‍යාත්මික පැත්ත හොඳයි මේ කාලේ මේ වර්ෂය පුරාම මේ සිංහ ලග්නෙ මේ අධ්‍යාත්මික වෙන දෙයක් කරන්න. අර මේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල ඔබට පොඩ්ඩක් අර බාධාකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ බාධාව දැන් අපි පැවසු නිසා දැන් ඔබ දන්නවා මෙහෙම බාධාවක් ඇති වෙනවා කියලා. ඒකට ඔබට සිහි බුද්ධියෙන් කල්පනා කරලා බලලා වැඩ කරන්න පුළුවන්. ඉතින් අධ්‍යාත්මික ගමනට බාධාවක් ආවත් ඔබ බොහොම සිහි කල්පනාන්නේ කටයුතු දෙන්න. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවනම් ඔබ මේ කාලේ උත්සාහ කරන්න විදේශගත වෙන්න පුළුවන්. ඉතින් වියදම් පැත්ත ගැන පොඩ්ඩක් මේ මාස දෙකේ ඔබ සැලකිලිමත් වන්න. 20 දෙසැම්බර් මාසේ සිංහ ලග්නෙ හිමියෝ ටිකක් ආත්මාර්ථකාමී ගතිය වැඩි වෙන කාලයක්. මොකද ඔබට මේ කාලේ ලොකු පෞරුෂයක් එනවා. කියන්නේ මම තමයි පොර මට පුළුවන් කරන්න. ඉතින් ඇත්තට මේක හොඳ දෙයක්. නරක දෙයක් නෙමෙයි. ඔබට මේ ඔබ සම්බන්ධයෙන් ඔබ ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් ඔබට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔබගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. සමාජය ඔබව පිළිගන්නවා. ඔබ කියන දේ අහනවා. ඉතින් ඒකේ අර හොඳ නරක දෙපැත්තම තියෙනවානේ. ඔබට හොඳ පැත්ත තමයි ඔබ සම්බන්ධයෙන් හොඳ තීරණ ගන්න පුළුවන්. හොඳ බුද්ධියක් ලැබෙනවා. ඉතින් ඔබ සමාජයෙන් ඔබට ලොකු පිටිබහලක් ලැබෙනවා. ඉතින් ඔබට කරන්න තියෙන්නේ සමාජයත් සම්බන්ධ කරගෙන ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් හොඳට කල්පනා කරලා බලලා ඒ දේවල් කරන්න. අර ඕනාට වැඩිය ඔබ ඒක ඔලුවට ගන්න එපා. මම තමයි පොර මට තමයි පුළුවන්. ඔබ ඒක ඔලුවට ගත්තොත් ඔබට මේක වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා. ඉතින් අර මේ කාලේ ඔබට ලැබෙන ග්‍රහ බලයත් එක්ක අර ඔබගේ නරක පැත්ත පොඩ්ඩක් අඩු කරන්න. ඔබ පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙන්න. කලබලෙන් වැඩ කරන්න එපා. ඔබ පොඩ්ඩක් ඔලුවට ගන්න මට මේ දේවල් ලැබිලා තියෙනවා. මම ඒක වැඩි ඔබගේ ඔලුවට ගන්න හොඳ නැහැ. ඒක නිසා අර මේ කාලේ ලැබෙන මේ ඔබට පිටු බලේ ඔබ නරක පැත්ත අඩු කරලා අර ඔබ ලැබෙන පෞරුෂයෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න. ඔබගේ වැඩ කටයුතු කරගන්න ඒව කරගන්න පුළුවන්. එහෙම වුණොත් මේ 2020 වර්ෂයේ අවසන් මාසෙට දෙසැම්බර් මාසය බොහොම සාර්ථක වැඩ කටයුතු කළා සිංහ ලග්න හිමියන්ට සාර්ථකව එම වර්ෂය අවසන් කරන්න පුළුවන්. ඉතින් මේ අපි ඔබට ගෙනවා මේ 2020 වර්ෂයේ පලාපල විස්තරය. ඔබ ඒ අනුව කටයුතු කළා ඔබගේ මෙම ඉදිරි වර්ෂය බොහොම සාර්ථකව ගත කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපේ පුංචි ඉල්ලීමක් තියෙනවා මේ ඔබට පුළුවන් නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න. මොකද ඉදිරියේදී මෙවැනි වීඩියෝස් අපි ඔබ වෙත ගෙනවෙනවා. එවිට ඔබට පහසුවෙන් මෙම වීඩියෝ නරඹලා ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි.